Hi guys, අද අපි ගන්නවා මගේ YouTube channel එකට. ඉතින් කාලයකට පස්සේ ආවා. ඉතින් ගොඩක් කල් YouTube channel එකට කෙරවිලා. දැන් ඔන්න ආරන් ආවා. ඉතින් අලුතෙන් channel එකට පොඩ්ඩක් හරි. ඉතින් ගොඩක් updates හරි මේ ආවා. මම හිතන්නේ අන්තිමට මම නැත්තේ කොයි කාලෙද කියලා මටවත් මතක නෑ. ගොඩක් කල් හරිද? ඉතින් මේ මම වෙපන් මාස්ටර් එකයි හිටියේ ඒකේ ප්ලේ කෙනෙක් ඉන්නත් දානවා. දැන් ඕකට යන්න බෑ. රෙකෝඩ් එකක ඉන්න හින්දා. හරිද? ඌ දැන් මට හිතන්නේ වලිය ඉල්ලන්න හදන්නේ. වලිය ඉල්ලන්නේ පොඩ බලමුකෝ. හරි. Hello bro, hi. I'm in a recording, bro. I'm in recording, bro. Kuma. I have to record my video and I need uploaded it YouTube. Then I am going now. Bye. Wait a minute. Usame lo palo. Umada. Okay guys, නැවතත් පොඩි වැඩකට ගියා. Let's play guys. අපි play කරමු. ගොඩ කාලෙකින් ආව එකේ PR රේන්ක් කරනවා මේක ගහන්න බෑ. මේකක් ගහමු. වැඩි බෑ. වැඩි වෙලාවක් නෑ මට හරිද guys. ඒක පොඩි වැඩ වගේක් තියෙනවා. ඒකයි සීන් එක හරිද? තමා මෙහෙම ඉන්නේ ගන්නවද ඔයගොල්ලෝ guys ඉතින්. අනේ මැච් එකට ගියා සතුටුයි මට හින්දා. ඉතින් guys බාන්න වෙච්ච දෙයක් කියන්න තියෙනවා ඔයගොල්ලන්ට. මගේ හොඳ ඇක් එක ඔයගොල්ලන්ට මතක ඇති. මගේ හොඳ ඇක් එක ඔයගොල්ලන්ට මතක වෝල් එක්ස් කිං එක. වෝල් එක්ස් කිං. ඒකට කෙල වුණා. හරිද? ඇත්ත කියන්න බෑ guys. කෙල වෙලා, චොර වෙලා, චෝසුරු වෙලා ගියා මචං. ඒ ඇක් එක නැති වුණා. ඇත්ත කියන්න බෑ. මන් දන්නේ ඇයි කියලා මම පහුවදා එක දවසක් මැච් එකක් ගාලා කරලා ඉමෝට් දාලා අතලේ යද්දි ගිහිල්ලා පහුවදා උදේ එනකොට මේ ඇක් එක නැහැ. මන් දන්නේ ඇයි කියලා. මේමයි මොබයිල් එක. හරිද guys? මොබයිල් එක දැන් PC එකට නම් තියෙන්නේ. ඒකෙන් දැන් ගහන්නේ ඉතින් මේ අර තිවිච්ච උනාද මගේ රාජ පුටුව අරානට සේරම නැතුව ගිහලා තින්නේ. මට ඉතින් කරන්න දෙයක් නැහැ ඉතින්. මගේ ඉතින් අසරණ කපන මම මේ ඉතින් ගහන්නේ. අපි ෂැඩෝ කාලේ දැන් මේ ඩිංග එකට කලින් ඉඳලා ගියා වීඩියෝ එකක් කරන්නම් කියලා ඌට කනෙක්ෂන් ගියා කොහොමද උනේ. ඌ දැන් එනකන් ඉන්නත් බෑ. අම්මට ඉතින් මයි තිප්පොරක් ඉන්නේ නම් කේස් එකක් කරේ නැති. ආම්පොර ඇවිල්ලා. පොඩ්ඩක් ඉන්න ගියමු අපි. අතින් ලියු වෙන්න බෑනේ දැන් SF වලදී ලියු වෙන්න පුළුවන් නේද? මම යකෝ ගේම් එක ඇති කරවෙන්න ඕනේ. ඒක දා නෑ. හරි දැන් අපි ගහමු මැච් එකේදී. මේ මට ඒම් නෑ ගයිස්. මම මේ කුටා වගේ ගහන්නේ හරිද? ඇත්ත කියන්න බෑ. පේනවනේ ගහනවා. මට මේ ග්ලොක් එකෙන් ගහන්නම් බෑ. ග්ලොක් එක මොකක්ද වෙන්නේ? ඔලන්න කේස් නැහැ එහෙම තමයි.
වැරදි මිනිස්සු ගන්නන්නේ. අපි ගහලා බලමු ඉතින් ආතල්ලේ. හරි මැච් එක ඉවරයි. අපේ මූ තමා ගාලා තියෙන මම වික්ටරි අපි. ඔව් මං හිතන්නේ වික්ටරි මං එහෙම ලොකුට දැක්කේ නෑ. වික්ටරි වෙන්න ඕන පුතේ හැටියට දරුවනේ. මේ වගේ ගන්න ස්කින් ටික පේනවනේ. දැන් ස්කින් ටික සාමාන්‍යයෙන් තියලානේ. අපි ගමු ගයි අඩෝ වැරදි එක ගන්න එපා. මේක ගමු. කාමරයක් දාගමු 500ක් තියනවා නම් කවුරු හරි මට දාලා දෙන්න. උඩ තියෙන අමාරු උඩ දාලා දුන්නොත් තමයි ඉතින් වාසනාව. හරිද? දාලා දුන්නා thank you ගේමුට ඉතින් අපි දාලා දුන්නාට. කිව්වේ නැද්ද? F1 බුවන් දාන්න ඕනේ නේද? thank you කියලා කවන්න දැන් දැම්මේ නෑ. පියන්. ඊට පවර්ස් ටික ඩිසේබල් කරන්න ඕනේ මුංගේ හරිද guys? ඉතින් මේ ගාට ගිය ගමන් කරන්න ඕනේ තමයි පවර් ඩිසේබල් කියන. හරිද? හරි ඊට අයලෙන් ලෝඩ් කරන් දුරට වදිනවා ඊට උඩ. වැදුන්නේ කාරක් කන්නේ දුකනේ. හරි ලයිට් ෆියුරි තින්නයි දාලා ගියන් කීයස්සේ. අයියෝ මචං. හරි ඌ ඉවරයි. හරි ඌ ඉවරයි guys. එතකොට එකයි තව ඉන්නේ. හරිද? ඌ කොහේ හරි ඉඳන් උඩක ඉඳන් දෙන්න බලන් ඇති. අර ඉන්නවර. යන් guys ඒකට අපි. අනේ මේ පැත්ත. උන් කෑරි උඩ නැත්තම් මට ගන්න වෙන්නේ. මට ගහන්න වෙන්නේ උට ගැහුවා අපරාධේ. කමන්නේ ගහලා ඉවරයි ඉතින්. shit. මොකද්ද මම කරගෙන හිටියේ? පණ ගන්න බැරුව ඉඳලා මං හිතලා guys කවන්නේ. අපි දැන් ගමු guys. දුර ගහන්නේ වැඩි ගමන්නේ දුර ගානයක් ගමු. මොකද දන්නවද? මේ හේතුවක් තියෙනවා දුර ගානයක් ගත්ත. දැන් මේ මැප් එකට ඕනේ නෑ. මොකද guys? මම අතෙන්ට වයින්නවා අතෙන්ට වැල්ලා දෙන්නම් මෙතන ඉඳන්. දුර වදිනවා ඒතකොට. කණ්ඩ එක තියෙනවා guys ඒක ගන්න බෑ දැන්. ඉතහනේ දැන් යන්න. එතෙන්ට යන්. අම්මට දිරි වැදිනවා guys. කොහෙන් වදිනවද දන්නේ? අම්මා වැදුනා. සුපිරි ෂොට් එකක් මට. ඉස්සරහට ගියා පවර් ටික ඩිසේබල් කරා. හරි. උගේ පාවර් එක ඩිසේබල්. අපි ටීමේ පවර්ස් තියෙන එක guys. උගේ නෙමෙයි ඩිසේබල්. අර උඩ තේරෙන්නේ නැහැ guys අපි ෂැඩෝ කාර්යයට රෑන්ක් වල කරන්න බැරි දෙයක් තියෙනවා මචං අයින් වෙන්නේ. ඒක කරන්නලු මට. හරිද? දැන් අයින් වෙන්නේ කොහොමද යහංග? මම අබවර්තිත යෝගේ ඉන්නේ මේ මචං මම. එළෝ මචං හොඳ පොරක්. කියන්නේ බෑ. අය බොහොම කරාට මං එනවා කොහෙන්ද? අයියෝ බයි. අනේ මගේ කිල් එක. අර ඕකත් කිල් කරාම ඉතින් මට තියෙන බම්බුව තමයි. කිල් කරගන්න බැහැ නේද කියන්නේ යන්නේ වැත්තට. කරන්න ඕනේ නෑ මට ඒක. අර ඕක එළිය කොහෙන් ඉඳන් හරි එන්නේ ඉත ඌ ගහලා. ඊ දැන් මොනවාද? මේ ගන්න ඕනි වෙන එකක් තමයි ස්නයිපර් එක. මට ඉන්න අයනේ මේ පේර ඇති ඔයගොල්ලන්ට හෙඩ් එකටම තියන්න බලන් ඉන්න ඕනි. මෙතන දැන් එකේ උඩ තියන්න බලන් ඉන්නත් ඕනි. ලොවෙත් අනිවාර්යයෙන් මෙතන ඉඳගෙන මේ වගේ ප්ලේයර්ස්ලා අපි බලමු මෙතන නැක්කොත් දෙමු. නැත්තම් දෙන්න ඕනේ නේ මොරුට. පියංගෝ ඉවත්. සේපයන් පේන්න යන්න ඕනේ කියලා වෙනවා නැත්තම්. කියලා වෙනවා කියන්නේ මොකවත් ඉන්න නෙමෙයි guys. හරි ගහනවා දාගෙන එනිමි ගාඩ් ගිහින් එනිමින්ටම ගෙනින්න ඕනේ බයි මම කියවගේ කරා අම්මා දුරින්ද වදිනවා කොහෙන්ද යන්නද දන්නේ නැහැ දුර ෂොට් එකක් වදිනවා මට දුර ෂොට් එකක් වද්දාගත්ත මට ආව ගයිස් පවර් ටික ඩිසේබල් කරමු සේෆ්ටි පවර් ටික ඩිසේබල් කරමු හරි ඉවරයි Easy man.
ඒ මා ඩවුන් වෙලා ඉඳලා හම්බෙල ඔක්කොම දීම ගැහුවේ කියලා. හරි හරි ගයිස් මම දැන් තේරුම් ගත්ත කොහොමද ගැහුවේ හරිද? තරු දෙකක් අතේ කාද ගන්න. සිලාරයා